හෙලෝ ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හෙලෝ ඉතින් මැනික් බ්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙන හැමෝටම ආයිබෝවන්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ යෙලෝ සපායා කියන ජෙම්ස්ටෝන් එක ගැන. එහෙමත් නැත්තම් ඔයාලා අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන ඔයාලා හැමෝම දන්න නමක් වෙන පුෂ්පරාග මැණික්. ඉතින් දැන් ඔයාලට ඔය පේන්නේ පුෂ්පරාග පළවෙනි වර්ගයේ මැණික් කලක්. ඉතින් මේ පුෂ්පරාග ජෙම්ස්ටෝන් එකකට පුළුවන් මිනිස්සෙක්ව වෙනස් කරන්නත් ඒ වගේම මිනිස්සෙක්ව බිලියනර්ස් කෙනෙක් කරන්නත්. ඉතින් ඒ කොහොමද කියලා ඔයාලා මගෙන් අහයි. ඉතින් ඔය පේන්නෙත් ඔයාලට පුෂ්පරාග පුංචි මැණික් ටිකක්. ඉතින් මේ යෙලෝ සපාය ගලක් මේ මහ පොළොවෙන් හම්බ වෙනකොට ස්වභාවික විදිහට නේ ගලක් හම්බ වෙන්නේ අපිට. ඉතින් ඔහොම හම්බ වෙන ගලකට ස්ට්‍රේ කරාම මොකද වෙන්නේ කියලා දැන් ඔයාලා දන්නවද? ඉතින් ඔය යෙලෝ සපාය ගලක් ස්ට්‍රේ කරාම වෙන්නේ ඔය ගලට තියෙන කලර් එක තව වැඩි වෙන එක වෙන්නේ. එතකොට මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවද? ඔයාලට තියෙන අවාසි මොනවාද? ඉතින් පෙලක් බයලස් නම් ගන්නේ ගලගෙන දැනගෙන පෙලක් කෑනම් ඒ ගල ස්ට්‍රේ කරලා තියෙන එක දැනගෙන ගන්න අයත් ඉන්නවා. ඒ වගේම නොදැන ගන්න අයත් ඉන්නවා. ඉතින් ඒ ගලක් ස්ට්‍රේ කරලා තියෙන බව නොදැන ගත්තොත් ඔයා මොකද වෙන්නේ? ඉතින් එහෙම වුණොත් ඔයාට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් එතකොට ඔයා ඒ ගල පරාදයි. ඇයි ඔයා ඒ ගල පරදින්න හේතුව? හේතුව තමයි ඔයා ඒ ගල ගත්තේ යෙලෝ සපාය ගත්තේ ඔයා කට්ටම් පොලිස් කරන්න හිතන්නකෝ. එහෙම කරනකොට ඔයා ඒ ගත්ත ගලේ තියෙන යෙලෝ කලර් එක අඩු වෙනවා. පළවෙනි පාට ගලක් නම් ඒක ස්ට්‍රේ කරපු එකක් නම් ඒ ගලේ තියෙන පළවෙනි පාටම අයින් වෙනවා. ඒ කියන්නේ චුට්ට සායම අඩු වෙනවා. යෙලෝ සපායක තියෙන කලර් එක අඩු වෙනවා. මේ මහ පොළොවෙන් එක සමානම පාට ගොඩාක් තියෙන ගල් හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් පෙලක් ඒවා අතර ලස්සනම යෙලෝ සපාය හම්බ වෙනවා. ඉතින් එහෙම හම්බුනාට හැම ගලම එක වගේ කලර් එකක් නැහැ. එහෙම වුණාම මිනිස්සු කරන්නේ ගල් ස්ට්‍රේ කරනවා. ස්ට්‍රේ කරන්නේ කොහෙන්ද කොහොමද කියලා ඉතින් මම ඔයාලට දැන් කියන්නේ නැහැ. එහෙම වුණොත් මට බයස්ලා සේඩස්ලා බනි. ඉතින් පුෂ්පරාග යෙලෝ සපාය මලුක්කම් යෙලෝ සපාය මිලදී ගන්න අය වීඩියෝ එක දැක්කම මට බනි. මං ඇයි මේක වීඩියෝ එකදී කිව්වේ කියලා. ඉතින් ඒත් කමක් නැහැ. ඔය යෙලෝ සපායා මැණික් ගැන කියනවා නම් මේ මැණික් අපට ඉන්දුනීසියාව වගේ රටවල් වලින් ගොඩක් මිලදී ගන්නවා. ඒකට හේතුව තමයි යාළුවනේ ඒ ගල් ගොඩක් මේ යෙලෝ සපාය අපලවලට එහෙම පාවිච්චි කරනවා. අපලවලට කියන්නේ ගොඩාක් අය පෙන්ඩන්ට් වලට එහෙම අල්ලලා තියෙන යෙලෝ සපාය ජෙම්ස්ටෝන්. ඉතින් යෙලෝ සපාය කියන මේ ගල ගොඩක්ම පාවිච්චි කරනවා ශ්‍රී ලංකාව තුල තමයි ලොකු ක්වොලිටි එකකින් යුක්ත ගල් හම්බ වෙන්නේ. හැබැයි තවත් මැණික් හම්බ රටවල් තියෙනවා. මැඩගස්කර් වගේ රටවල්ලත් අපිට යෙලෝ සපාය ගලක් අනිවාර්යෙන්ම දැක ගන්න පුළුවන්. ඉතින් යෙලෝ සපායා මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් බයස් කෙනෙක් ඒ ගලක් මිලදී ගන්නේ සාමාන්‍යයෙන් එදාම සල්ලි දෙන්නේ නැහැ මේ ගලකට. මේ ගලක් ඒගොල්ලෝ ගෙනිල්ලා අවුයි තියලා බලලා එහෙම තමයි සල්ලි දෙන්නේ. මේ පෙලක් ගල් වල අවුයි තිබ්බහම කලර් එක වැඩි වෙනවා. ඉතින් පෙලක් කිලෝ ඒවයි අවුයි තිබ්බහම කලර් එක අඩු වෙනවා. දැන් ඔයාලට පේන්නේ කලර් එක අඩු ගලක්. පුෂ්පරාග පැන්සියට යන ගලක් තමයි ඔය තියෙන්නේ. ඉතින් හොම ගල් ගත්තාම මෙහෙම ඒවා කට්ටම් පොලිස් කළාම හරි අමාරු විකුණන්න. හේතුව කියන්නේ කලර් එක ගොඩක් ලුක් එක තියෙන ගල් තමයි ගන්න කැමති. ඉතින් මේ වීඩියෝ එක ඔයාට හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාන්න, අනිවාර්යයෙන්ම තවත් නොදන්න කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.